ඔයගලන්ට පේනවද මම හිටගෙන ඉන්න තැන මගේ එවනැල්ල මාත් එක්කමද තිබෙන්නේ? පේනවා? මේ මං ඇහුවේ නෑ දේවදූතයෙක් මගේ පිටිපස්සෙන් ඉන්නවද කියලා. මං ඇහුවේ නෑ දේවදූතයෙක් මගේ ඉස්සරහින් දකුණෙන් වමෙන් ඉන්නවද කියලා. මං ඇහුවේ මගේ හෙවණැල්ල මාත් එක්ක තියනවද කියලා. තියෙනවා. මං හිටන් ඉන්න තැන තියෙනවා. නමුත් මගේ ඔළුව කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? ගොඩක් දුරනේ නේද? හරි. හැබැයි මං හිතන් ඉන්නේ තැන මගේ හෙවණැල්ල පටන් ගන්න තැන. මං එතන ඉන්නවා. හැබැයි මගේ ඔළුව නේද? ටිකක් දුර තියෙනවා. පේනවනේ? ලයිට් එළියට පේනවා ඉස්සරහට. හalleluya. ක්‍රිස්තියානි අයගේ ජීවිතෙත් මේ වගේ තමයි. බයිබලයේ උස්සන් එනවා. නේද? මොනවාද හරි ආපුවම ඕනම ජාතියක් ඉදිරියේ කියන අපි ක්‍රිස්තියන්. We are Catholics. No, not Catholic, Christian. We are Christian. Amen. හරි උජාරුවෙන් කියනවා. හැබැයි ඔබ දන්නවද? ඔබ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක නැති බව. ක්‍රිස්තුස් වහන්සේත් එක්ක නැති වුණාම අපේ ජීවිතේ ලෞකික ආශාවන් වලට අපි ඇලුම් වෙනවා. ඔබ බලන්න ඔබගේ ජීවිතේ ආශාවන් තියනවද කියලා. ඔබ හරි කියන තැන හැම වෙලේම මම හරි කැරක්ටරයක් කියලා හිතනවා. මෙන්න මේ මං කියන්නේ අර ඔළුව දුර කකුල් දෙක හරි ඉතගෙන ඉන්නවා. නමුත් ඔළුව දුර. මම හරි. ආමෙන්. මම සභාවේ මට තනතුරු තියෙනවා. දෙවියන් වහන්සේ මාව පාවිච්චි කරනවා. ආමෙන්. හalleluya. මට කවුරුත් මොනවාක්වත් කියනවට මම කැමති නෑ. අරක කරන්න මේක කරන්න කිව්වම මට කේන්ති යනවා. මොකද මම සභාවේ තව කෙනෙක් මොනවා හරි කිව්වම එයාව දරා ගන්න බෑ. මොකද මම එයාට වැඩිය ලොකු කෙනෙක්. මම පාස්ටර්ත් එක්ක මෙච්චර කල් හිටියා. සභාවේ මෙච්චර කල් හිටියා. මම තවත් සභාවල් වල හොඳට ඉගෙනගෙන මෙතනට ආවේ. ඉතින් මම කොයි වෙලෙත් නේද ඉස්සරහා ඉන්න ඕනි. පළවෙනි දේ යත් එක්ක කතා කරන්න ඕනි. එන අය යාට good morning කියන්න ඕනි. ජේසු පිටයි කියන්න ඕනි. කොයිද එයා හිටගෙන ඉන්නේ? එයා හිටගෙන ඉන්නේ හරි තැන. හැබැයි ඔළුව තියෙන්නේ කොයිද? දෙවියන් වහන්සේගෙන් බැහැර වෙලා. හalleluya. මේකේ භයානකම දේ තමයි මම දැන් දැකලා තියෙනවා. ඇත්තටම මගේ සභාවේ මගේ එක්ස්පීරියන්ස් එක මම ගොඩක් කල් මේ දේවල් දැකලා තියෙනවා. මට ගොඩක් අමාරු කාලයක් තිබ්බා ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ මාර්තු විතර වෙනකම් මට හරි අමාරුවක් තිබ්බා. දේවල් දරා ගන්න. මම දෙවියන් වහන්සේට කිව්වා ස්වාමිනේ මට මේක දරන්න බෑ. දෙවියන් වහන්සේ එක දෙයක් කිව්වා. සෙනග උඹගේ නෙමෙයි. සෙනග මගේ. ඔබ සේවය කරන්නේ මට කියන එක තිබ්බා. මං ඒ වෙලේ මාර රිලැක්ස් වුණා. මම මෙච්චර කල් හිතන් හිටියේ සෙනග මගේ කියලා. හalleluya. හalleluya. යම් දේව සේවකයෙක් හරි දේව සේවිකාවක් හරි ඔව් හිතනවා නම් සෙනග ඔවුන්ගේ කියලා එතන වැරදි. සෙනග දෙවියන් වහන්සේගේ. සෙනග දෙවියන් වහන්සේටයි සේවය කරන්න ඕනි. සෙනග දෙවියන් වහන්සේගේ වචනේ අහන්න ඕනි. දෙවියන් වහන්සේටයි කීකරු වෙන්න ඕනි. හalleluya. අපි බලන්න යනවා ගණන් කතාවේ 32. මේ ගාද් සහ මේ රූබෙන්ගේ ගෝත්‍ර දෙක දෙවියන් වහන්සේ ඔබව කැඳෙව්වා නම් මොනවද ඒගොල්ලන්ට කිව්වේ ගෝත්‍ර 12ටම? නුඹලා මම කියන දේශයට ඵලයල්ලා. හalleluya. මම කියන
ඒක තමයි මීයෙන් කිරියෙන් ඉතිරෙන දේශය. හලෙලූයා. කාන්තාරේදී දෙවියන් වහන්සේ බොහෝ දේවල් ඔවුන්ට පේන්න කරා. ආස්කම් කරා. අවුරුදු 40ක් ඔවුන් ආවේ නැහැ. දෙවියන් වහන්සේ තමයි ඔවුන් ගෙනාවේ. නේද? ඒ වෙලේ සභාවත් සුද්ධ කරා. නේද? සභාව සුද්ධ කරා. නේද? හලෙලූයා. මොනවද දෙවියන් වහන්සේ කියන්නේ? අවුරුදු 20න් 15 උන් තමයි කානාන් දේශයට යන්නේ. අවුරුදු 20න් ඉහළ ඔක්කොම මේ කාන්තාරයේදීම උන් මැරිලා යනවා. වැඩක් නැති වෙනවා. නිෂ්ඵල වෙනවා. හලෙලූයා. හලෙලූයා. අපි දකිනවා ගෝත්‍ර 12න් 12 දෙනෙක් යවනවා. දෙන්නයි විශ්වාසවන්ත වෙන්නේ. යුදා ගෝත්‍රයේ කාලෙබ්, බෙන්යමින් ගෝත්‍රයේ යොෂුවා. හලෙලූයා. අර ගිය 10 දෙනාම මොකද කිව්වේ? කෙදිරි ගෑවා. බෑයි කිව්වා. හලෙලූයා. උන් එක සටන් කරන්න බෑ. අපි පොඩි මිනිස්සු උන් යෝධයෝ වගේ කිව්වා. හලෙලූයා. බලන්න අපේ කිතුණු ජීවිතේ අපේ දෙවියන් අර සහෝදරි කිව්වා වගේ දෙවියන් වහන්සේ මම නුඹත් එක්ක ඉන්නවා. නුඹ කාටවත් බය වෙන්න එපයි කියලා කිව්වා. ඒක එක්කෙනෙකුට නෙමෙයි දෙවියන් වහන්සේ මුළු සභාවටම කියන්නේ ඒකයි. හලෙලූයා. අද අපි හැම වෙලේම දකින දෙයට අපි හිතනවා මේක තමයි, මෙච්චර තමයි, මේ ටික තමයි මට කියලා. ඒක හල්ලගෙන ඉන්නවා. හලෙලූයා. දෙවියන් වහන්සේට කරන පළවෙනිම වෛරය මොකක්ද ඔයගොල්ලෝ? දෙවියන් වහන්සේගේ සබත කඩ කිරීම. හලෙලූයා. දෙවියන් වහන්සේ කියනවා සබත් දවසේ යුදෙව්වන්ට කියන උඹලා එහා දුරවත් යන්න එපා. එළියට බහින්න එපා. ඒ තරම් දෙවියන් වහන්සේ කැමති එදාට උන්වහන්සේ සමග ඉඳගෙන උන්වහන්සේට ඇහුම්කන් දෙනවනම්. අද ගොඩක් වෙලාවට ඒක අපහසුතාවය මොනවද? රස්සාවල් වල යන අයට ඉරිදා මට වැඩ. දැන් ඉරිදා වැඩට නොගියොත් අස් කරනවද ඌව? ඌ යන්නේ පෙරේතකමට. හලෙලූයා. ඇයි ඩබල් ගෙවනවා? නේද? නේ? ගෙවන්නේ නැහැ. එහෙනම් යන්න එපා. උන් යන්නේ නැහැ බෑ. උන්ට වැඩ කරන්න කියලා තියෙන උන් දෙන්න කවදාකවත් යන්නේ නැහැ. හලෙලූයා. ආමෙන්. දෙවියන් වහන්සේ තුල තීරණ ගන්න අයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ආශිර්වාද නැද්ද? දෙවියන් වහන්සේ කරලා නැද්ද ආශිර්වාද? කරමින් ඉන්නවා. තවත් කරමින් ඉන්නවා. හලෙලූයා. හලෙලූයා. අපි හැමදාම අපි දෙවියන් වහන්සේව අතහැරලා අපි දකින දේ අපි මේ දැක්කම තමයි විශ්වාසය ඇති වෙන්නේ. ඒකනේ සුරුවන්තේ. මොකද මේ මිනිස්සු දන්නා මේ මිනිස්සුන්ට විශ්වාසයෙන් නැහැ. ඒව දැක්කම තමයි විශ්වාසය එන්නේ කියලා. හැබැයි අපේ දෙවියන් වහන්සේ ජීවමාන අදත් හෙටත් ස්වාමින් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. හලෙලූයා. ඒ ගණන් කතා 32:5 කියවන්න පොඩ්ඩක්. 5:6 කියවන්න. එබැවින් අපි නුඹ ඉදිරියේ කරුණාව ලදිනමු නම් මේ දේශය නුඹේ මෙහෙකරුවන්ට උරුමයක් පිණිස දෙනු ලබාවා. ඔව්. මේ දේශය ඔබගේ මෙහෙකරුවන්ට උරුමයක් කර දෙන්න කියලා. කොයිද කියන්නේ? ජෝර්දානේ මෙගොඩ. දැන් දෙවියන් වහන්සේ කිව්වේ කොහෙටද? යන්න. කානාන් දේශයට යන්න. මන් දෙන්න උඹලට ඒ දේශයට යන්න. ඇයි මොවුන් දෙදෙනා දැක්කා ශාස්ත්‍රීය භාවය. ඒ අවට තමුන්ගේ බැටළුවන්ට හොඳ කෑම තිබෙනවා. මොවුන්ට විශාල බැටළු සංඛ්‍යාවක් හිටියා දෙගොල්ලන්ටම. මේගොල්ලෝ හිතුවා අපි දැන් දෙවියන් වහන්සේගේ කැමැත්තද? ඔබගේ
ඔබගේ කැමැත්තද? මනුෂ්‍යයාගේ කැමැත්තද? නවතින්නේ මනුෂ්‍යයාගේ කැමැත්තද? හලෙලූයා. නේද? හලෙලූයා. දැක්කම හොඳයි. හරි හරි මෙතන ඔක්කොම තියෙනවා. මෙතන අපිට ඔක්කොම තියෙනවා. හැබැයි උන් දන්නේ නැහැ දෙවියන් වහන්සේගේ උරුමය එතන නැහැයි කියලා. අද ගොඩක් වෙලාවට මිනිස්සුયો තෝරගන්නේ දෙවියන් වහන්සේගේ උරුමය නෙමෙයි. තමුන් දකින උරුමය තමයි මිනිස්සයා තෝරගන්නේ. ටික කලක් යද්දි ඔන්න හොඳට තියෙනවා. හොඳට හම්බ වෙනවනේ මුලි. යක්ෂයා දෙන්න කැමති. දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා නම් ඕන එකෙකුට දෙයි. දෙවියන් වහන්සේගෙන් බැහැර වෙනවා නම් ඕන එකෙකුට සපෝට් එක දෙයි. හලෙලූයා. උන්න ටික කලක් යද්දි තමයි ටික උන්න ඌම ක්‍රියා කරනවා. ඒ දැන් කාගේද? දෙවියන් වහන්සේගේ නෙමෙයි. දැන් යක්ෂයාගේ. උන්න අඬන්න පටන් ගන්නවා. උන්න අරක කියනවා, මේක කියනවා, මේ අඩුපාඩුව කියනවා, මට මේමයි මේ අමාරුව තියෙනවා. දැන් පවුලේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, අරයාගේ ප්‍රශ්න. හලෙලූයා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අර දැක්ක සතුට මොනවද වෙලා තියෙන්නේ? පොඩ්ඩ හේදිලා යනවා. හලෙලූයා. උරුමක් දෙවියන් වහන්සේ කියන්නේ ඵලයන් මම ඒක උඹට උරුම කර දෙනවා. ආමෙන්. හලෙලූයා. අපිට තියෙන්නේ උන්වහන්සේට ඇහුම්කන් දීලා කීකරු වෙලා ගමන යන්න විතරයි. හලෙලූයා. මොකද දෙවියන් වහන්සේ නායකයෙක් පත් කරලා තිබ්බා. ඒ නායකයා තමයි දෙවියන් වහන්සේ කතා කරන්නේ. ඒ නායකයා තුලින්. හලෙලූයා. තමුන් තීරණ ගත්තොත් ඒවා මොනවද වෙන්නේ? ඔබටම එක දුකක් වෙනවාමයි. හලෙලූයා. ඕන තරම් කිතුනුවෝ ඉන්නවා මේ වගේ වැටිච්ච අය. හලෙලූයා. ඕන තරම් ඉන්නවා. හලෙලූයා. දකින දෙයට පෙරේතකමට උරුම කරගන්න යනවා. අන්තිමට කවදාරි ඒ උරුමෙත් උන්ට නැති වෙලා විනාශ වීමක් තමයි වෙන්නේ. හලෙලූයා. හලෙලූයා. කියන්නේ කායමත් කියන්නේ. එබැවින් අපි නුඹලා ඉදිරියේ කරුණාව ලදෙමු නම් මේ දැන් බලන්න මොකද්ද කියන්නේ? නුඹලා ඉදිරියේ කරුණාව ලැබෙනවා නම් අපිට ඒක මාර බෝලයක් තමයි පාස් කරන්නේ. හලෙලූයා. මෝසෙස් ළඟට ඇවිල්ලා කියනවා මොකද මෝසෙස්ගේ කටින් ගන්න ඕනේ. ආ කමන්නේ උඹලා නැවතියල්ලා කියන වචනේ ගන්න ඕනේ දේවදාසයාගේ. සමහරක් අය අපෙත් කටට දීලා අහනවා. ආමෙන්. ආමෙන්. හැබැයි මෝසස්ට තරම් ප්‍රඥාව නැහැ අපිට. අපි ඒකින්ද හවු වෙනවා උන්ට. ඉල්ලන්න ඕනි ප්‍රඥාව. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. දැනගැන්ම උත්තාමත් වැදගත්. නැත්නම් අපරාධි. හලෙලූයා. නැත්නම් අපරාධි ඔයගලන්ගේ කාලය මෙතන ඉඳ ගැනීම ඇවිල්ලා නේ අපි ඊට ගන්න කියපම හිට ගන්නවා. ඉඳ ගන්න කියපම ඉඳ ගන්නවා. අත් ඔසවන්න කියපම ඔසවන්න කියනවා. නේද? අපරාධේ ඔයගොල්ලෝ අවබෝධයක් නැතිව ඒ දේවල් කරනවා නම්. ආමෙන්. හලෙලූයා. දැනගැන්ම ප්‍රඥාව අවශ්‍යයි සභාවේ දරුවන්ට. ඔවුන් දිය ඇලවල් ළඟ හිටවන නලා ගස් වගේ. හලෙලූයා. ඔවුන් ශක්තිමත්. හැම වෙලේම මොනවාද? වතුර දාන්න ඕනේද? නෑ, වතුර තියෙනවා. ගඟෙන් එනවා, උල්පත් වලින් එනවා. ආමෙන්. හලෙලූයා. එන්නේ නැත්තම් ප්‍රශ්නයක්. එන්නේ නැත්තම් ඔබට ඔබගේ ජීවිතේට ඒවා එන්නේ නැත්තම් ඔබ දැනගන්න. ඔබ දෙවියන් වහන්සේත් එක්ක paludu වෙලා ඉවරයි. බ්ලෙසින් එක නැති වෙනවා. කැදවපු දේ බලාගෙන දිව්වේ නැත්තම් ඔබට ඔබගේ ආශිර්වාද නැති වෙනවා.
ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේ ආශිර්වාද කරා. හලෙලූයා. ආමෙන්. කියවන්න ඊළඟ එක. මෝසෙස් මොනවද කියන්නේ? මේ දේශය නුඹේ මෙහෙකරුවන්ට උරුමයක් පිණිස දෙනු ලබාවා. යෝර්දානෙන් එතරට අප නොපැමිණෙව මැනවයි කීවෝය. එවිට මෝසෙස් ගාත් පුත්‍රයන් හා රූබෙන් පුත්‍රයන්ට කියනුයේ, නුඹලාගේ සහෝදරයන් යුද්ධයට යන අතර නුඹලා මෙහි නවතින්ට හදනවාද? හලෙලූයා. දැන් බලන්න, දැන් අද කාලේ අපි කානාන් දේශයක් හොයාගෙන යන්නේ නැහැ. නේද? හැබැයි නිකන් අර යවුවොත් මුදල් ඕනිද කියලා ටක් ගාලා කියයි ඔව් කියලා. වස්තු ඕනිද කිව්වොත් ටක් ගාලා කියයි ඔව් කියලා. නේද? එහෙම නේද? අද සභා පිළිවෙත ඒ විදිහටනේ යන්නේ. මිනිස්සු යන්නේ කෑම බීම, ජීවත් වීම, ප්‍රීතිය, සතුට. නේද? ඒකනේ හොයන්නේ. හැබැයි නිකන් අර යවුවොත් ඔයා දැන් මැරෙනවා, ඔයාට සදාකාල ජීවනය ලැබෙනවා කිව්වොත් අම්මෝ බෑ, දැන් මැරෙන්න බෑ. යකෝ සදාකාල ජීවනය ලැබෙනවා. නෑ දැන් මැරෙන්න බෑ. මට එහෙම කියනවා නම් මම එක පයින් කැමති වෙනවා. හලෙලූයා. කැඳවලා තියෙන්නේ අප සදාකාල ජීවනය. අද මිනිස්සු මේ පොළොවේ ජීවත් වෙන්න හදනවා, පුදුම සටනක් දෙනවා. අනේ මේ ඔක්කොම දිනන්න පුළුවන්. දින්නත් වැඩක් නැහැ. එක ත්‍රිවිල් එක ගාලා තියෙනවා, කෝටියක් තිබ්බත් වැඩක් නැහැ. මං හෙට මැරුණාට පස්සේ. අද මැරුණොත් කියලා තියෙනවා. අද මැරුණොත් හෙට මට වැඩක් නැහැ කියලා තියෙනවා. කෝටිය තිබ්බට වැඩක් තියනවද? ඊට පස්සේ පවුලේ උන් ටික ඔක බෙදාගෙන බොන එක බොයි, ට්‍රිප් යන එක ට්‍රිප් යයි නේද? උන් සැප විඳි. මට වැඩක් තියනවද? හැබැයි මම මගේ ජීවිතේ ස්වාමින් වහන්සේත් එක්ක ගමන් කරොත් මට ලැබෙන්නේ මොකද්ද? සදාකාල ජීවනය. අද සදාකාල ජීවනය ලබන්න මන් දන්නේ මට සභාවල් වලින් ඇහෙන්නේ නැහැ. මට හිතෙනවා මම මේ එක්කෝ මේ වැරදි දෙයක් කියනවාද කියලා. මොකද සදාකාල ජීවනය කතා කරන්නේ නැහැ මිනිස්සු. හලෙලූයා. අද දුවන්නේ සදාකාල ජීවනයේට. අද නවතිනවා ටක් ගාලා වාසියට. තමුන්ගේ මෙතන කන්න පොඩ්ඩ තියෙන මට මේ ඇති. දෙවියන් වහන්සේ කැඳවුව දෙයට අවිශ්වාසවන්ත වෙලා දෙවියන් වහන්සේත් ඔබත් අතර paludu වෙලා. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. මොනවද කියන්නේ මෝසස් කියනවා? නුඹලා සහෝදරයන් යුද්ධයට යන අතර නුඹලා මේ නවතින්න හදනවා. දැන් ගෝත්‍ර 12ක් එකට ආවා. හැම බාධාවක්ම හැම දෙයක්ම ජයගත්තා. නේද? අර යෝර්දාන් මිටියාවත හරි සරුසාරයි. ආමෙන්. මං යෝර්දාන් ඊට වෙන්න හොඳට දන්නවා. හරි සරුසාරයි. හලෙලූයා. ඒවා දැක්කම දැක්කා නේද? ලෝත් මොනවද තෝරගත්තේ? දැක්ක දේ. නේද? ලෝත් මොනවද තෝරගත්තේ? දැක්ක දේ. ආබ්‍රහම්ට කියනවා එහෙනම් මම මේ පැත්තට යන්න. ආබ්‍රහම් කියනවා උඹ මේ පැත්තට ගියොත් මම මේ පැත්තට. ඒකේ මුකුත් තිබ්බේ නැහැ. කාන්තාරේ තිබ්බේ. හලෙලූයා. හලෙලූයා. අද ලෝත් හිටපු තැන කිසි දෙයක් නැහැ. දකින්න දේ ගොඩක් අය තරුණ ළමයි දකින්න දේවල් විශේෂයෙන් පරිස්සම් වෙන්න. නේද? ශාර කොල්ලට මාර බීට් එක තියෙන බයික් එකක් නේ තියෙන්නේ. අරුවට කාර් එකක් නේ තියෙන්නේ නේ. නේද? ඌ නම් මාර හැන්ඩියව්ගේ රැවුල මාර ලස්සනයි අප්පා. උන්ට වෙන්නේ ඌගේ චරිතය නෙමෙයි රැවුල. නේ? හලෙලූයා. හලෙලූයා. රැවුලට බැඳ ගන්නවා. වාහනේට බැඳ ගන්නවා. බයික් එකට බැඳ ගන්නවා. පස්සේ ඌ ගැන හොයලා බලද්දී ඌ ඇවිල්ලා නම්බර 1 රස්ತೆ අධිකාරියෙක්. උන් ඉතින් යාඥා කරපන්. කවුද යාඥා කරන්න ඕනේ? පාස්ටර් යාඥා කරන්න. මට වෙන වැඩ නැහැ නේ අප්පා. මුන් බැඳ ගන්නයි මං උන්ට යාඥා කරන්නයි. නේද? මට ඊට වැඩිය වැඩ තියෙනවා. දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙන්න මට ගොඩක් දේවල් තියෙනවා. හලෙලූයා. අඥාන දේවල් කරලා
දෙවියන් වහන්සේගෙන් බැහැර වෙලා පස්සේ අඬන්න එපා. ඔබ දෙවියන් වහන්සේත් එක්කම ඉඳගෙන සියල්ල ජයගත්තොත් තමයි ඔබට ආශිර්වාද ලැබෙන්නේ. ඔබට ඒක යහපතක් වෙන්නේ. ආමෙන්. හලෙලූයා. මෙතන ඊළඟ එක කියවන්න. ස්වාමින් වහන්සේ ඊශ්‍රායල් පුත්‍රයන්ට දී තිබෙන දේශයට නොයන ලෙස ඔවුන්ගේ සිත් කුමට කලකිරෙව්වද? හලෙලූයා. මෙතන හරි ලස්සන වචනයක් කියනවා. ස්වාමින් වහන්සේ දීපු දේශයට යන්නේ නැතුව මුන්ගේ සිත් මොන විදියට කලකිරව ගත්තද කියලා අහනවා. හලෙලූයා. 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 ඇදහිල්ල තමුන්ට දෙවියන් වහන්සේ කෙරෙහි නැත්තම් තමුන්ට ගමනක් නැහැ. හලෙලූයා. දකින දේ ළඟ නැවතුනොත් ඔබ ඉවරමටම ඉවරයි. හලෙලූයා. හලෙලූයා. ස්වාමින් වහන්සේ එක්ක ගමන තමයි යහපත් වෙන්නේ. නේද? මම දන්නවා දෙවියන් වහන්සේගෙන් මම බැහැර වුණොත් මාව කුණු කෑල්ලක් මෙන් දෙවියන් වහන්සේ විසි කරලා දානවා. හලෙලූයා. කුණු කෑල්ලක් මෙන්. ආමෙන්. දෙවියන් වහන්සේ අකමැති දේ කරනවා නම් ඒකත් දෙවියන් වහන්සේ අපිව පැත්තකට කරලා දානවා. ආමෙන්. දෙවියන් වහන්සේ කොයි වෙලෙත් කැමති උන්වහන්සේ කියන දේ ඔබ මම කරනවා නම් නේද? කියනවා. උන්වහන්සේ කතා කරන්න අරින්න ඕන. අද ඔබට කතා කරන්නේ මොනවද? මිනිස්සු. කේලම් කියන්නේ මිනිස්සු. නේද? කතා හදන්නේ මිනිස්සු. හලෙලූයා. හලෙලූයා. ඒ කියන්නේ ඔබ මිනිස්යන්ගේ සේවකෙක් වෙලා, වහල්ෙක් වෙලා. ඔබ දෙවියන් වහන්සේ කැඳෙව්ව දෙයට විශ්වාස නැහැ. ආමෙන්. හලෙලූයා. කන පරිස්සම් කරගන්න. අපි කියනවා කට පරිස්සම් කරගන්න කියලා. කටට වැඩිය කන පරිස්සම් කරගන්න. යකා ලස්සනට කතා කරනවා. මිහිරි විදියට කතා කරනවා. හලෙලූයා. ඔබව ප්‍රිය මනාප වෙන විදියට කතා කරනවා. ඔබව උසස් කරලා තමයි ඒක දෙන්නේ ඔබට. පහත් කරලා දෙන්නේ නැහැ. උසස් කරපුවම ඇඳ ගන්නවා ඩෝන් ගාලා. දැනගන්න ඔබ කිතුණුව හැටියට ඇවුම්කන් දීමේදී කියන්න ජේසුට උදේ පාන්දර නැගිට්ට වෙලාවේ ස්වාමිනී මගේ කනද පවිත්‍ර කරන්න. අස්සන යක්ෂයාගේ දේවල් මගෙන් තුරන් කරන්න. ඒවා මගේ කනට නොඇස්සෙන පිණිස මම යේසුස් වහන්සේගේ නාමයෙන් අනකරමින්. අපි හැම වෙලේම මුඛය ගැන කියන්නේ. ඔව් මුඛය නම් කොයි වෙලේ වැඩ අර නිකන් අර අපි කුරුම් බැට්ටෙන් හදාගත්ත මිෂිම වගේ. නේ කරකෝපු ගම වැඩ. නේ මේ පිරිමින්ගේ නෙමෙයි ගොඩක් ගෑනු අයගේ එහෙම තමයි. හලෙලූයා. ඒක හදලා තියෙන ගෑනු අය බලාගෙන. ආමේ. මට බණිත් දන්නේ නැහැ. පාස්ටර්ගේ කටත් ඒ වගේ කියලා. හලෙලූයා. හලෙලූයා. මං එහෙම කියද්දි එක්කෙනාගේ මූණවල් බලනවා. එහෙනම් හරි මං කියපු දේ. ආමෙන්. හලෙලූයා. කුමකට කලකිරෙව්වද? ඔබ ආපු ගමන බලන්න. ඔබ එදා බෞතිස්ම ලැබපු දවස බලන්න. ඔබ දෙවියන් වහන්සේත් එක්ක පටන් ගත්ත තැන බලන්න. කොයි වගේද තැන? අනේ මෙතනට ඇවිල්ලා මුල් අවදියේ මේ සාක්ෂි දරද්දි හරි ආසය අහන් ඉන්න. මුන්ට සභාවේ තනතුරක් හම්බෙලා ටික කාලයක් ගියාම ටික දවසක් ගියාම ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා
ඊට පස්සේ මම දෙවියන් වහන්සේට කිව්වා දෙවියන් වහන්සේ කරා මම නිකම්ම එළියට ඇවිල්ලා මම කියන කෙනා එළියට ඇවිල්ලා අන්න දැනගන්න මම කියන කෙනා එළියට ආවොත් ඔබ හිතන් ඉන්නවා සභාවේ ඔළුව තියෙන වෙන කොහෙවත් හලෙලූයා ඔළුව තියෙන වෙන කොහෙවත් ගොඩක් අය මෙතන ඇවිල්ලා සමහරක් උන් සාක්ෂි දරද්දි මන් දන්නවා උන් ආත්මයෙන් නෙමෙයි සාක්ෂි දරන්නේ කියලා. කාටද මේ බොරු කරන්නේ? සභාවටද? පාස්ටර්ටද? සිස්ටර්ටද? හිත විමසන දෙවියන් වහන්සේ එතන ඉන්නවා. හලෙලූයා. අවංක වීම දෙවියන් වහන්සේට ගෞරවයක්. ඔබගේ අවංකකම දෙවියන් වහන්සේට ගෞරවයක්. හලෙලූයා. හලෙලූයා. ඔබගේ අවංක වීම ඔබ වැටිච්ච තැන දෙවියන් වහන්සේ ඉන්න දෙන්නේ නැහැ. ඔබව නැගිටනවා. ඇයි? ඔබ අවංක කෙනෙක් නිසා. හලෙලූයා. හලෙලූයා. සිත කලකිරව ගන්න එපා. ඇස් වලින් දකින දේ, කන් වලින් අසන දේ අහලා. ඔබව මුලා කරනවා ඔබ දකින දේ, ඔබව මුලා කරනවා ඔබ අසන දේ. හලෙලූයා. ඔබගේ දෙවියන් වහන්සේත් එක්ක සාර්ථක කම නම් උන්වහන්සේට ඇහුම්කන් දීමත් උන්වහන්සේට බය වීමත්. ශුද්ධාත්මයන් වහන්සේගේ පළවල පළහතේ අන්තිම මොනවාද කියන්නේ? ස්වාමිත්වයේ ආත්මය නම් මොකද්ද? දෙවියන් වහන්සේට බය වීම. දෙවියන් වහන්සේට බය වීම නම් ඔබ හරියට ඇහුම්කන් දෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ අඬ අහනවා. ස්වාමිනී මම මේ දේ කරන්නද? මම මේ දේ කරන්න එපාද කියලා ඔබ ඇහුම්කන් දෙනවා. දෙවියන් වහන්සේ කවදාකවත් කිලිටි ජීවිතයක් ඔබගේ ජීවිතේ තියන්නේ නැහැ. උන්වහන්සේට කන් දුන්නොත්. හලෙලූයා. ඔබගේ කිලිටිකම දෙවියන් වහන්සේ අයින් කරලම දානවා. මොකද උන්වහන්සේ ක්ෂමා කරන දෙවි කෙනෙක්. හලෙලූයා. ඔබව කැඳෙව්වේ කානාන් දේශයට යන්න නම්. එදා ඊශ්‍රායල් කැඳෙව්වේ කානාන් දේශයට යන්න නම්. ස්වර්ගයේ වැඩ සිටින පියාණන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයව මේ පොළොවට එව්වේ අපිව සදාකාල ජීවනයට ගෙන යන පිණිස. ඒ දෙවියන් වහන්සේ ඔගොල්ලෝ හැමෝම තුල ඉන්නවා. නිර්භීතකම ඔබ තුල තියෙන්න ඕනි. තීන්දුව తీරන ගැනීමේ හැකියාව ඔබට තියෙන්න ඕනි. හරි දේ කරන ඒ ඥානය ප්‍රඥාව ඔබට තියෙන්න ඕනි. ඔබ කනස්සලු වෙන්නේ නැහැ කිසිම දෙයකට. ඇයි? සමහර දේවල් තිබෙනවා. දෙවියන් වහන්සේ ඔබට ඒක දුකක් වගේ පෙනේ. හැබැයි ඔබ නිහඬව යාඥා කරන්න. ඒක දුකක් නෙමෙයි. ඔගොල්ලෝ දන්නේ නැහැ දෙවියන් වහන්සේ ගැන. ඒක දුකක් නෙමෙයි. ඒක ඔබගේ ජීවිතයේ ලොකු ජයග්‍රහණයක්. ඔබ කරන යාඥාවට පිළිතුරක්. ඔබගේ ජීවිතේ ලබා ගන්න බැරි දෙයක් ඔබ ලබන්න යනවා. දෙවියන් වහන්සේ කියන්නේ එමය. කැඳෙව්ව තැන ඔබ විශ්වාසයෙන් ඉන්න. හලෙලූයා. දෙවියන් වහන්සේ කියන නුඹේ නුවණේ හිත උපදේශ 3:2 ඉඳලා කියන. අහගන්න හොඳට මේක අන්තිම හරිය. හලෙලූයා. නුඹේම නුවණෙහි නොපිටහා නුඹේ මුළු සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරපන්න. හලෙලූයා. මොකද්ද කියන්නේ? නුඹේ නුවණෙහි නොපිහිටා ස්වාමීන් වහන්සේගේ කෙරෙහි විශ්වාස කරපන්න. පැහැදිලි? මේ අන්තිම කාලේ දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා.
හරි උන්වහන්සේ කිසිදාක උන්වහන්සේ අකමැතිද ඔබගේ කැමැත්තට කරන්න යන්න එපා. ඒක ඔබට බාධාවක් වෙනවාමයි. හලෙලූයා. ඒක ඔබගේ ජීවිතයට බාධාවක් වෙනවාමයි. ඔබ නොයෙකුත් ප්‍රශ්නවල ඔබ පැටලෙන්න යනවා. මොකද ඔබ ඉන්නේ දෙවියන් වහන්සේගේ උරුමය තියෙන තැන නෙමෙයි අන්‍ය ජාතීන් එක්ක එකට ඉන්න යන්නේ. හලෙලූයා. ලෝකයට එක්ක ඔබ එකතු වුණොත් ඔබට ප්‍රශ්න කවදාකවත් අඩු වෙන්නේ නැත. ඒක නිසා පරිස්සම් වෙන්න. ආත්මික ජීවිතය ආරක්ෂා කරගන්න ඔයා කොයි වෙලෙත් අපි හරි කියන තැන නෙමෙයි ඉන්න ඕනේ. දෙවියන් වහන්සේ හරි කියන තැන ඉන්න ඕනේ. ආමෙන්. මේක බයිබල් පදයක් බලමු. මේක ඔයගලන්ට කියන්න ඕනේ. යරමියා 17:13. අහෝ ඊශ්‍රායල්ගේ බලාපොරොත්තුව වූ ස්වාමීන් වහන්ස ඔබව අත්හරින සියල්ලෝම ලැජ්ජාවට පත්වන්නෝය. මාගෙන් අහක් හොයන්නෝ ජීවමාන වතුර උල්පත වන ස්වාමීන් වහන්සේ අත්හැරිය බැවින් ඔවුන් ගැන පොළොව පිට ලියනු ලැබේ. හලෙලූයා. අහෝ ඊශ්‍රායල්ගේ බලාපොරොත්තු වූ ස්වාමීන් වහන්සේ. අපිට තියෙන කාගේ බලාපොරොත්තුවද? දෙවියන් වහන්සේ විතරයි. ජේසුස් වහන්සේ විතරයි. ඔබව අත්හරින සියල්ලෝ එනම් දෙවියන් වහන්සේ එක්ක ගිහිල්ලා මග අත්හරින සියල්ලෝ ලැජ්ජාවට පත් වෙනවා. හලෙලූයා. ආමෙන්. පත්වන්නෝ මාගෙන් අහක් යන්නෝ ජීවමාන වතුර උල්පත වන ස්වාමීන් වහන්සේ ඇත්තැරිය බැවින් ඔවුන් ගැන පොළොව පිට ලියනු ලැබේ. වියලි භාවයට පත්වෙනවා. හලෙලූයා. එක කර්ස්ට් එකක් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා කාටද මේ බයිබලයේ තියෙනවා මේ ආබෙල් සහ කායින් ගැන. කායින් කොහමද ඔහුගේ තීන්දුවේදී ඔහු ගත්ත තීන්දුවේ ප්‍රතිඵල කොහමද? ඔහු බැලුවා මල්ලිවත් මරලා ඒවත් අයිති කරගෙන ඒ ඔක්කොම ඔහුට භුක්ති විඳින්න. නමුත් දෙවියන් වහන්සේ මොනවද කරේ? කායින්ට ආශිර්වාද කරා. අදත් කායින් ගැන දේශනා කරනවා අපි. මොනවාද අරයා ගැන? කවුද මේ? කායින් අද වියලි භූමියක් වෙලා. ආබෙල් ආශිර්වාද. ආබෙල් ගැන අපි දේශනා කරමු. හලෙලූයා. ඔබම තෝරගන්න. කායින් වෙනවද ඔබගේ ජීවිතේ? ආබෙල් වෙනවද කියලා. ඔබ දෙවියන් වහන්සේට විශ්වාසවන්තව ජීවත් වෙන්න. හලෙලූයා. රාබා ශිකබා රිබා කතෝරි කබා රබා ලේබාරා ශලමන්දීරියන්ත කබා රබා. හලෙලූයා. දෙවි පියාණනේ ඔබ ශුද්ධ ස්වාමින් වහන්සේ, ඔබ බලවත් දෙවියන් වහන්සේ, ඔබ ජීවමාන දෙවියන් වහන්සේ, ඔබ ශුද්ධ දෙවියන් වහන්සේ. පියාණනේ කිසි කලක අපේ ඇස් වලින් දකින දේවල් ඒවාට ආශ්‍රය නොවි, ප්‍රිය නොවි දෙවියන් වහන්සේ ඔබගේ කැමැත්ත ඔබගේ මාර්ගවල ගමන් කරන්න අපි සැමටම ආශිර්වාද කරමැනව. මේ දවස දෙවියන් වහන්සේ ඉහළින් ආවව මේ වචනය තුල අපේ ජීවිත ගොඩ නැගුව මැනව ස්වාමිනී. අපි ඔබගේ සදාතනික දරුව බවට පත්වෙන පිණිස, ඒ සදාකාල ජීවනය අපි ලබන පිණිස ස්වාමිනී අපි ඔක්කොම සභාවක් හැටියට ඔබ වහන්සේ තුල ගමන් කරන්න ආශිර්වාද කරමැ. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. ස්තුති වේවා දෙවි පියාණනි. ප්‍රශංසා වේවා.